ඉතින් ඔයාලා හොඳට බලන්න මේ බෑග් එක මහලා තියෙන විදිය. මේ බෑග් එකේ බෑග් එක ෆ්‍රන්ට් එක කොටස් දෙකම මහලා තියෙන පැච්චෝක් ක්‍රමයට. ඉතින් ඔයාලට පුළුවන් ඉතුරු වෙන පොඩි රෙදි කෑලි වලින් මෙන්න මේ විදියට බෑග්ස් මහන්න. තමන්ගේ පාවිච්චියට හරි එහෙම නැත්නම් බිස්නස් එකක් විදියට හරි මේක හරිම ක්වොලිටියට කරත් කරගෙන යන්න පුළුවන්. බලාගෙන ගෙදර ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න. මොකද මේකට ලොකු ආයෝජනයක් කරන්න ඕන වෙන්නේ නැහැ. ලොකුවට රෙදි ගෙනල්ලා මහන්සි වෙන්න එහෙම දෙයක් නැහැ. කවුරු හරි ළඟ ඔයාලගේ අවට කෙනෙක් ඇඳුම් මහනවා නම් ඒගොල්ලෝ අයින් කරන රෙදි කෑලි ටික හරි ඉල්ලගෙන මෙන්න මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් අපේ කාන්තාවෝ ඉන්නවනේ ගෙවල් වල බබාලා බලාගෙන මොකුත් ජොබ් එකක් එහෙම කරන්නේ නැති කාන්තාවෝ ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙම අයට මේ වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. මේ විදිහේ පැච්චෝක් ක්‍රමයට මේ අඩු වියදමකින් මහන්න පුළුවන් බෑග් එකක් නිර්මාණය කරලා වෙළඳපොළට ඉදිරිපත් කරලා Tamanටම කියලා ආදායමක් උපය ගන්න පුළුවන්. ඉතින් අපි කාන්තාව වුණාම අපිට කරන්න බැරි දෙයක් නැහැ නේද? එහෙම තමයි මම නම් හිතන්නේ. ඒක නිසා මම මේ කියලා දෙන බ්ලොග් එකේ බ්ලොග් එකේ තියෙන මේ මෙෂර්මන්ට් එක ඔයාලට බ්ලොග් එකක් ඇඳ ගන්න පුළුවන් නම් ඇත්තටම පුළුවන් බ්ලොග් එකක් ඇඳ ගන්න මම කියලා දෙන විදිහට. එහෙම නැත්නම් මම මේ දෙන බ්ලොග් එකේ තියෙන මෙෂර්මන්ට් එක හරියටම ඔයාලට ඒ විදිහට ගන්න ඇඳ ගන්න තේරෙන්නේ නැත්නම් මම දල වශයෙන් කියන මෙෂර්මන්ට් එක හරි දාලා ඔයාලට පුළුවන් බ්ලොග් එකක් ඇඳ ගන්න. මේ තියෙන්නේ මේ බෑග් එකට ඕන කරන බ්ලොග් කොටස් 3. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක සහ බෑග් එක. ඒ වගේම ෂිපර් එක සහ අඩිය කොටස තමයි මේ තියෙන්නේ. මේ තියෙන මේ කොටස තමයි බෑග් එකේ අඩියට යන්නේ. අනිත් කොටස තමයි ෂිපර් එකේ එන්නේ. ඉතින් මම මේ කියන මෙෂර්මන්ට් එකට බ්ලොක් එක හදාගන්න. මෙන්න මේ කොටසේ උස තියෙනවා සෙන්ටිමීටර් 22ක්. ඒත් එක්කම උස මේ අතර සෙන්ටිමීටර් 22යි. ඒත් එක්කම මේ පැත්තට සෙන්ටිමීටර් 25යි. ඒ ප්‍රමාණයට කොටුවක් ඇඳගෙන තමයි මේ බ්ලොක් එක අඳින්න. ඊට පස්සේ මෙන්න මේ දෙපැත්තේ තියෙනවනේ මේ කර්ව් වෙලා අන්න ඒක ඔයාලා ඇඳ ගන්න ඕන. මේ බ්ලොක් එකේ කියන්නේ 22යි 25ට ඇඳගත්ත කොටුව හරි මැද්දෙන් මෙන්න මේ විදියට දෙකට නවලා මෙන්න මේ උඩ තියෙන කර්ව් එක ඔයාලා හැඩ කරලා ඇඳ ගන්න. ඉතින් මේ වගේ දෙපැත්ත සමාන වදින කොටස් වල කවදාවත් ඔයාලා වෙන වෙනම අඳින්න යන්න එපා. මොකද අන්බැලන්ස් වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ කොටස දෙකට නවලා දෙපැත්ත එක සැරේ ඇඳලා කපා ගන්න. ඉතින් මේ විදියට බ්ලොක් එක ඇඳගෙන ඊට පස්සේ ඔයාලා බලන්න මෙන්න මේ විදියට 22ක් උස තියෙන පැත්ත. ඒ පැත්තේ පල්ලෙහි ඉඳලා අපි සෙන්ටිමීටර 13ක් විතර උසට ලකුණු කරන්න. දෙපැත්තෙම ලකුණු කරගෙන කට් මාක් දෙකක් දාගන්න. මෙන්න මේ විදියට දෙපැත්තම ලකුණු කරගෙන කට් මාක් දාගන්න. එතන ඉඳලා තමයි උඩට අපි ෂිප් බෝඩර් එක අල්ලගන්නේ. එතනින් පහළට තමයි අපි බෑග් එකේ යට එන බෝඩර් එක අල්ලගන්නේ. ඉතින් මේකෙදි බලන්න ඕන මේ උඩ ෂිප් බෝඩර් කොටස සහ මෙන්න මේ වගේ යටින් යන කොටස. ඉතින් ඔයාලා ඇඳගන්න බ්ලොක් එකේ විදිහට තමයි ඒ කොටස් දෙක ඔයාලට එන්නේ. මගේ මෙෂර්මන්ට් එක මෙන්න නැති වෙන්න පුළුවන්. මොකද උඩ කොටස කර්ව් වෙලා හදනකොට එක එක්කෙනාගේ එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අර ලකුණු කරගත්තු 13 සීමාවේ ඉඳලා යට කොටස මේ විදිහට මැනගෙන යට බෝඩර් කොටස හදාගන්න. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ පටියක්. ඉතින් මගේ එකේ තියෙන්නේ සෙන්ටිමීටර් 47යි. පළල සෙන්ටිමීටර් 12ට තමයි අරගෙන තියෙන්නේ. ඒත් එක්කම උඩ කොටසත් ඒ විදිහටම කට් මාක් එකකින් උඩ රවුම. මෙන්න මේ රවුම ටේප් එකෙන් මැනලා බලන්න. ඒන මෙෂර්මන්ට් එකට තමයි උඩ පටිය ෂිප් බෝඩර් පටිය හදාගන්න ඕන. ඒකත් අර පළලටම අරන් ඔයාලට එන දිග අරගෙන ඒ ෂිප් බෝඩර් කොටස හදාගන්න. මේ විදිහට හරියටම ටේප් එක බ්ලොක් එකේ දිගේ තියලා මැනලා ගන්න. මොකද ඔයාලා හදාගන්න බ්ලොක් එකේ විදිහට තමයි මෙතන ප්‍රමාණය එන්නේ. මේ විදිහට මැනලා ගන්න මෙෂර්මන්ට් එකට තවත් සෙන්ටිමීටර් 2ක් එකතු කරලා තමයි අපි මේ බෝඩර් කොටස් දෙක හදාගන්නේ. යට බෝඩරෙත් වටේ මැනලා සෙන්ටිමීටර් 2ක් අමතරව තව එකතු කරන්න. උඩ කොටසත් මැනලා ඒකටත් තවත් අමතර සෙන්ටිමීටර් 2ක් එකතු කරලා තමයි මේ බ්ලොක් කොටස් දෙකම වෙන වෙනම හදාගන්නේ. ඉතින් මේ බෑග් එක මම ඔයාලට කලින් දැන් පෙන්නුවේ අර මේ පටිය පළල සෙන්ටිමීටර් 12ක් තමයි ගන්න ඕන. ඒ විදිහට පටි දෙකෙම එන්න ඕන. පටි දෙකේ දිග ඔයාලා අර මෙෂර්මන්ට් එක හදාගන්න විදිහට බ්ලොක් එක හදාගන්න විදිහට තමයි එන්නේ. ඉතින් මගේ එකේ විදිහට මම කිව්වේ සෙන්ටිමීටර් 12යි 47 යට පටිය උඩ පටිය කර්ව් වෙලා එන ප්‍රමාණය මැනලා අරගෙන ඒ පටිය හදාගන්න. මෙන්න මේ විදිහට තමයි මේකට ඕන කරන කොටස් ටික කපාගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට කපා ගන්න. මෙන්න මේ විදිහට තමයි ෂිප් බෝඩර් එක සහ බෑග් එකේ අඩිය කොටසට යන කොටස් ටික කපාගෙන තියෙන්නේ. මේකට අරගෙන තියෙන ෆැබ්‍රික් කොටස් දෙකයි, ලයිනින් කොටස් දෙකයි, ස්පොන්ජ් කොටස් දෙකයි. පළවෙනි එකට ඕන වෙනවා කොටස් 3ක්. ෆැබ්‍රික් එකයි, ස්පොන්ජ් එකයි, ලයිනින් එකයි. අනිත් එකටත් ඒ වගේම කොටස් 3ක් ඕන වෙනවා. මේ තියෙන බෑග් එකේ බෑග් එක සහ ෆ්‍රන්ට් එකට ඕන කරන කොටස් ටික මේකේ අපි රෙදි කොටස් නම් පැච්චොක් විදිහට මහගෙන යන්නේ. ඉතින් මේ තියෙන්නේ ස්පොන්ජ් එකයි, ලයිනින් එකයි. ලයිනින් කොටස් දෙකයි, ස්පොන්ජ් කොටස් දෙකයි තමයි පළු දෙකට ඕන වෙන්නේ.
මේක මම ලයිනින් වලට අරන් තියෙන්නේ කැම්බරෙල්ලා. ඉතින් ඔයාලට පුළුවන් ලයිනින් වලට ටැපට හරි කැම්බරෙල්ලා හරි පාවිච්චි කරන්න. ඉතින් රෙදි කොටස කොටන් හරි ඔයාලා කැමති රෙදි කොටසක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ලන්ච් බෑග් එකක් වගේ පාවිච්චි කරන නිසා. මේ තියෙන්නේ මම ඒකට කපාගෙන තියෙන පාට තියෙන රෙදි කොටස් පටි විදිහට කපාගෙන තියෙනවා. ඉතින් ඔයාලා ළඟ තියෙන රෙදි වලින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පටි කපාගන්න. මේකේ ඉතින් මෙෂර්මන්ට් එකක් නැහැ. උස අතට ගන්නවා නම් බ්ලොක් එකේ තියෙන උසට පටි කපා ගන්න. පළල ඔයාලා කැමති විදිහට හදා ගන්න. පළල පැත්තට පටි අල්ලනවා නම් බ්ලොක් එකේ පළල පැත්තට තියෙන මෙෂර්මන්ට් එක අරගෙන ඒ දිගට අරගෙන පළල ඔයාලා කැමති ප්‍රමාණයක් පටි පළල හදා ගන්න. ඉතින් මම මේක මෙන්න මේ විදිහට උස අතට තමයි පටි අල්ලන්නේ. ඒක නිසා උස පැත්තට දිග අරගෙන තමයි පටිය කපාගන්නේ. ඔයාලට පුළුවන් ඉතින් පටියේ පළල ඔයාලා කැමති විදිහට මේක ඉතින් සමාන වෙන්න ඕනෙත් නැහැ. පටි හැම එකක්ම ඔයාලා ළඟ තියෙන පටි වල සයිස් එකේ විදිහට දිග අරගෙන කපලා හදා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන මෙන්න මේ විදිහට ලයිනින් එකට උඩින් ස්පොන්ජ් එක මෙන්න මේ විදිහට තියා ගන්නවා. මං කලින් වීඩියෝ එකක් කරා ටේබල් මැට් එකක් මහන විදිය. අන්න ඒකේ මහන විදියටම තමයි මේකෙත් මහන වෙනසකට තියෙන්නේ. ස්ටිප් එකක් තියලා තමයි ඒකට උඩින් අපි රෙදි කොටස් පටි අල්ලගෙන ගියේ. නමුත් මේකේ කරන්නේ ලයිනින් එක තියලා ඒකට උඩින් ස්පොන්ජ් එක තියලා රෙදි කොටස් එකින් එක මහගෙන යනවා. මුලින්ම මේ විදිහට අයිනෙන් පටියක් තියලා මහ ගන්නවා. එහෙම නැත්නම් මේ පටිය මේ විදිහට තියාගෙන නැවත ඊළඟ පටිය මේ විදිහට තියලා මෙන්න මෙතනින් මහ ගන්නවා. ඊට පස්සේ මේ විදිහට පෙරලා ගන්නවා. මම කලිනුත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ටේබල් මැට් එකක් මහන්න කියලා දුන්නා. ඒකෙදි මම මේ පටි ටික මහගන්න විදිය හරියටම කියලා දීලා තියෙනවා. අන්න ඒ ක්‍රමයට තමයි මේකෙත් මහගන්නේ. ඉතින් මේ විදිහට අපේ බ්ලොක් එකේ පිරෙන කම්ම පටි ටික මහලා දිගෑරලා ආයෙ එකක් තියලා මහලා මේ විදිහට කරගෙන යන්න. මේක සම්පූර්ණයෙන් පුරව ගන්න මේ පටි වලින්. මෙන්න මේ කොටස් වලත් මෙතනක් තියෙනවනේ අපේ බ්ලොක් දෙකක්. ඉතින් මේ දෙකත් ඔයාලට පුළුවන් මේ කොටස් තුනම එකට තියෙන විදිහට ඔයාලා කැමති ක්‍රමයකට කුයිල් කරලා මහගන්න. ඉතින් මේ විදිහට මහගත්තම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේකේ බෑග් එකේ ෆ්‍රන්ට් කොටස ඒ කියන්නේ ලොකු බ්ලොක් එක අරගෙන මෙන්න මේකට තියලා ඇඳලා ගාන්ට ඒ බ්ලොක් එකේ ගාන්ටම කපලා ගන්න. කොටස් දෙක මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ කොටස් දෙකෙත් වැඩිපුර තියෙන කොටස් ටික කපලා අයින් කරගන්න. මෙන්න මේ විදිහට තමයි අපේ බෑග් එකේ ඉදිරිපස සහ පිටිපස කොටස් දෙක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්වන්නේ බෑග් එකේ ෂිප් බෝඩර් කොටස සහ බෑග් එකේ අඩියට යන කොටස. ඒකත් අපි වැඩිපුර තියෙන කොටස් කපලා අයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේකේ ෂිප් එක කොටස ඒ කියන්නේ මෙෂර්මන්ට් අඩුවෙන් තියෙන කොටස දිගින් අඩු කොටස අරගෙන මේ විදිහට හරි මැද්දෙන් දෙකට නවලා දෙපැත්තෙම කට් මාක් එකක් දාගෙන ඊට පස්සේ අපි මේක දෙකට කපා ගන්න ඕන. කපන්න කලින් අපිට මැස්මක් දාලා කපා ගන්නත් පුළුවන්. මේ විදිහට කැලි දෙක කපා ගත්තට පස්සේ චිප් එකේ හොඳ පැත්ත මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා තියලා මේක අපි මෙතනින් මේ විදිහට මහ ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේක මහලා ඉවරනාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පැත්තට හරවගෙන මේක උඩින් අවුට්ලයින් කරගන්න. අවුට්ලයින් කරගෙන ඊට පස්සේ අපි අනිත් කොටසත් මේ විදිහට තියලා මහ ගන්න ඕන. ඊට පස්සේ මේ පැත්ත කොටසත් අපි මේ විදිහට අවුට්ලයින් කරගන්න ඕන. මේ විදිහට තමයි ෂිප් බෝඩර් කොටස අපි චිපර් එක දාලා මහගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට චිපර් හෙඩ් එක දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ බෑග් එකේ අඩිය කොටස අරගෙන මෙන්න මෙහෙම දෙපැත්තට තියලා මහගන්න. මහලා ඉවර වෙලා අපිට පුළුවන් මේකට මැහුම් නොපෙනෙන විදිහට ලයිනින් එකෙම පටි කපලා අරගෙන මේ විදිහට පයිපින් එකක් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි දැන් මේ දෙපැත්තම අහගත්ත තැනින් අවුට්ලයින් කරගන්න. ඒක අපි මේ විදිහට අවුට්ලයින් කරාට පස්සේ මෙන්න මේ විදිහට හරියටම දෙකට නවා ගන්න. මෙහුමට මෙහුම තියෙන විදිහට දෙකට නවලා කට් මාක් දාන්න ඕන. ෂිපර් එකේ පැත්තයි බෑග් එකේ අඩියට යන පැත්තයි.
ඊට පස්සේ අපි මේ බෑග් එකේ පටි දෙක අල්ලගමු. පටි වලට අරගෙන තියෙන්නේ මම වෙබින් එකක්, අඟල වෙබින් එක අඟල් 15ක් විතර දිගට ගන්න. මෙන්න මෙතන ඔයාලා බලන්නකො හැන්ඩල් එක අල්ලගන්නේ අපි අඟල් 5ක් දෙපැත්තට ලකුණු කරනවා. ඒ කියන්නේ අඟල් 5 ඇතුලේ තමයි මේ පටිය අල්ලගන්නේ. ඉතින් අඟල් 5 හරි මැද්ද ලකුණු කරලා තියෙනවා මම මෙතන කට් මාක් එකක් දාලා. ඒ වගේම අපේ මේ කොටස් දෙකේ උඩ යට දෙකේම අපිට කට් මාක් දාගන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බෑග් එකේ ඉදිරිපස සහ පිටුපස පළු දෙකටම හැන්ඩල් දෙක අල්ලගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු අර කලින් හදාගත්ත බෝඩර් එකට මේ කොටස් දෙක කොහොමද අල්ලගන්නේ කියලා. ඉතින් කට් මාක් දාගෙන තියෙනවා අපි කලින් බෝඩර් එකේ හරි මැද්දෙන්. ඒ වගේම අපි ගන්න බෑග් එක හෝ ෆ්‍රන්ට් එකේ දෙකේම දාගන්න ඕන කට් මාක් එකට කට් මාක් එක උඩ යට හරියටම තියාගෙන තමයි මේ කොටස් අපි එකට මූට්ටු කරගන්න ඕන. ඉතින් මේ විදියට එක පළුවකට මේ වටේම බෝඩර් එක තියලා මූට්ටු කරගෙන ඊට පස්සේ අනිත් පළුවත් අරගෙන මේ විදියට කට් මාක් දෙකට දෙපැත්තෙන් හරියටම තියලා ටැග් කරගෙන ඔයාලට මේක වටේම අහගන්න පුළුවන්. ඉතින් මේ මහගත්තට පස්සේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ බෑග් එකේ මේ මැහුම් වැහෙන විදියට ගත්ත ලයිනින් එකෙම පොඩි පටි කපලා, ඒ කියන්නේ පයිපින් පටි කපලා මේ විදියට පයිපින් කරගන්න. ඉතින් ඔන්න බෑග් එක නම් අහලා ඉවරයි. වීඩියෝස් ටික බලලා නිකන් ඉන්න එපා. ඔයාලත් මේ වගේ දේවල් වල try කරන්න. ගෙදර ඉඳලා ඔයාලට ආදායමක් හොයාගන්න පුළුවන් දෙයක් තමයි මම කියලා දුන්නේ. ඉතින් මේ විදියට දාන වීඩියෝස් බලලා ඔයගොල්ලෝ නිකන් ඉන්න එපා. try කරලා බලන්න. අඩුම මං කියලා දුන්න බ්ලොක් එකට පරණ රෙදි කෑලි වලින් හරි බ්ලොක් එක කපාගෙන අරගෙන බෑග් එකක් මහන්න try කරන්න. ඔයාලට අතේ හුරුව හරි ලැබෙනවා. එහෙම කරන්න ලැබුණොත් ඉතින් හැමෝටම ජය.